Hello guys, ඔයාලා මේකත් වෙලා ඉන්නේ ඉසු ගේමින් YouTube channel එකත් එක්ක. අද මම කරන්න යන්නේ automatic bread farm එක හදන එක. ඒක තමයි මම අද මේ එපිසෝඩ් එකේ කරන්න හදන්නේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මෙන්න මේක wheat farm එක. වීඩ් නේද මේවා. මෙන්න මේවා තමයි මේවා මෙහෙමයි වෙන්නේ. මම මෙතන හදලා තියෙන්නේ දැන් ඔටෝමැටික් මේක වැඩ කරනවා. මේක දැන් කැරගෙනවා. මේ වින් මිල් එකක් තමයි දාලා තියෙන්නේ. ඒක මෙහෙම ගාන්න මේක කැරගෙනවා. ඒකින් එනවා මේකට යනවා. මේකට ගිහිල්ලා මම තමයි මේක හදන ගමන් ඉන්නේ guys. මේ මෙතනින් ඊට පස්සේ මෙතන පවර් දෙන්න ඕනේ. අපි ඒක පවර් එක දීලා නැහැ මම තාම. මම දැන් කල්පනා කරනවා එතන මොකක්ද දෙන්නේ කියලා. මම දැන් මෙතනට මොකක් හරි කරන්න ඕනේ මට මතක නෑ. අපි බලමු. දැන් අද මම ඒක තමයි කරන්නේ. ඒක ඉස්සෙල්ලා අපි ඒක හදමු. ඊට පස්සේ අපිට මෙතන අපිට මට කියන්න බැරුණා මේ මම හැදුවා ඔටෝමැටික් අයන් ෆාම් එකක්. දැන් අයන් 21ක් තියෙනවා. අද කරන්න ඕනේ අර බ්‍රෙඩ් ෆාම් එක හදන එක. බ්‍රෙඩ් ෆාම් එක හදන්න අපිට ඕනේ බ්ලේස් පොන. මම බ්ලේස් පොන 17ක් ගෙනාවා ගිහිල්ලා. ඊට පස්සේ අපි මොකක්ද අපිට දැන් ඕනේ? මේක කොහොම චූට්ටක් ඕනේ. මොනවද ඕනේ? අපිට මෙව්ව හදා ගන්න ඕන. මොකද්ද මේක මම මතක නැහැ කොහොමද ඒක කරන්නේ. මේ මොකද්ද බල්බ් එක හදන්නේ කොහොමද? බල්බ් එක මොකද්ද? මේක හරි හරි. ඔව් මේක වැලි කඩ දාකින් ඒකින් ලේසි. අපි දැන් බලමු. හරි nice. අපි දැන් බලමු මේක හරි 6ක් පුළුවන්. හරි අපි ගාව දැන් 7ක් තියෙනවා. ඒක 7යි. තව මොනවද ඕනේ අපිට? මෙව්වා ඕනනේ. මතක නෑ. මේ හැටියට මෙන්න මෙව්වා. අඩේ වනේ. finally ඊවනේ shit මං ඒවා මේ දැම්මනේ. fuck ඒවා මං ගත්තනේ අරගෙන මම මොකද්ද කරේ finally ආය හදන්නේ නෑ බා. මෙතන ස්ටැක් එකයි තියෙන්නේ. අපි එහෙනම් අපි මේවා තව වතුරට දාමු ගිහිල්ලා. එතකොට ඒවා පැලවෙනවනේ. ඒවා එතකොට අපිට ආය ගන්න පුළුවන්. ඕන් ගයිස් ඉතින් මම අමතක වෙනවානේ. පාවෙනවා. යා මම දුන්නද ඒක? වැටුණා මෙතනට. වැටුණා නේ. what? වැටුණා. අපි ටිකක් මේක පොඩ්ඩක් ලොකු කරලා හදන්න ඕනේ guys. මේ අපිට ඒකේ ඉන්න ප්‍රමාණය මදි. අපි ඒකට චුට්ටක් අපි මේව බලමු. පොඩිනවා අපි මේක හදන්න මොනවද ඕනේ? තව අර මෙව එක හදන්න ඕනේ. ඒකට මොකද? මේක දාලා එහෙම හදන්න ඕනේ. මට ඕනේ මේක හදන්න ඕනේ. ඒක දැම්ම ඕන වෙන එකක් නැහැ. තව මෙන්න මේකක් ඕනේ. නෑ vertical gearbox එක. vertical gearbox. මෙන්න මේක හදාගන්නත් ඕන. මොනවද ඒකට උනේ? ඇන්ඩසයිටුයි අයන් ෂීටුයි. vertical gearbox එකක් හදාගන්න ඕන. පෙන්නන්නේ නැහැ කොහෙද? vertical gearbox එකට මොනවද ඕන? අර මොකද්ද මේකට කියන්නේ? මෙන්න මෙව්වා ක්ලිප් මම කිව්වා හරිද දන්නේ නැහැ. කේප්ද ක්ලිප් කෙල්ප් හරි. මම වැරද්දක් වුණා නා සෝරි. කෙල්ප් මේ කෙල්ප් එක ඒවා මේ අරක කරලා තමයි ඒක හදාගන්න ඕනේ. තේනවද? අරක කරනවා කියන්නේ මේක ඉන්නකෝ. දැන් මේක අරගෙන අපි ඒක තියන්නේ මට මතක හැටියට මෙන්න මේක තියලා ඊට පස්සේ මොකක්ද ඒක කරුනේ තව
ඉන්නකෝ අපි ගහලා බලන්න. අපිට වෙන්නන්නේ නැහැ. අර ඒ බ්‍රාස් ෆනල් කියලා තමයි බ්‍රාස් ෆනල් එකක් හදාගන්න ඕනේ. මේ බ්‍රාස් ෆනල් එක හදන්නේ එහෙමනේ. මේක දානවා මෙතනට ඊට පස්සේ ඇන්ඩසයිට් නෑ නේ ඇන්ඩසයිට් නෙමෙයි. ඇන්ඩසයිට් මේ ඇන්ඩසයිට් ඇලොයි. මෙන්න දෙන vertical gearbox ඒකත් හදන්න ඕනේ. ඒකත් හදන්න ඕනේ. ඒකේ නම බ්‍රාස් ෆනල් නේ. අපිට බ්‍රාස් ඕනේ. බ්‍රාස් හදන්න අපිට ඕනේ මොනවද? අපිට ඕනේ එක එක ඒවා තියෙන ඉන්න මම වරගෙන. අපි මේ වටින කියන දේවල් දාලා යම් මේක. නැත්තම් මට ෂුවර් නෑ. බැරි වෙලාවත් වලකඩ ගැහුවොත් එහෙම මෙන්න මේ බ්ලොක් ටිකක් තියාගන්න ඕනේ අපි ගාව. මොකද වලකට වැටුනොත් ගොඩේන්න හරි තියෙන ඕක විතරයි. මේ ෂීල්ඩ් එක අපි තියාගමු. අප්පර දාන්න බෑනේ. ඉඩ. අපි ෂීල්ඩ් එක දාගමු. මේ මොකද්ද මේ? මේක දාන්න අපිට අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ගමු. තව මයින් අපිට තව බ්ලොග් ස්ටික් වගේ තිබ්බනම් ඇති. මේ ස්ටික් ටිකක් ගමුකෝ. අපි ඒක ප්ලෑන් කරලා ස්ටික් ටිකක් හදාගමු. හරි. ටිකක් තියාගන්න ඕනේ බැරි වෙලා ක්‍රාෆ්ටින් ටේබල් එකක් වගේ හදන්න ආවොත් කියලා. හරි ගයිස්. අපි දැන් යන් මයින් කරන්න. හරි අපි දැන් බ්‍රාස් ෆෝන් එක හදමු. බ්‍රාස් ෆනල් එක. අමතගෙන ගයිස්. අපි ඒක හදලා ඉමු. පොඩයින් අමතකුණා. බ්‍රාස් ෆනල් එක හදන්න කරේ මම බ්‍රාස් මේ හදලා ඉන්න ඕනේ. මෙතන මම ඒකද නම් කරලා නැහැ. මෙතනට අපි දාමු. අපිවා මේ ඉන්ගට් හදාගන්න. හරි ගයිස්. අපි දැන් බලමු මෙතන තුනක් හැදිලා තියෙනවා. අපි ඒ තුන අරගමු දැනට. මේකෙත් ඒකෙත් තුනක් තියෙනවා. ඇති. මේකයි. අයි හැදෙන්නේ නැති. කොපර් නගට් අමතකුණා. අපි ඒකට මේ හීට් එකක් දෙන්න ඕනේ කියලා සින්නක්. ඉන්න බෑ අපි ඒකට බ්ලේස් පෝන් එකක් දුක දෙකට ඕනේ. හරි. අන්න යනවා ගයිස්. මේ හරි. අන්න එහෙම තමයි ඒක හදන්නේ. දැන් නම් 3ක් වගේ ඉන්න ඕනේ. 6ක් තියෙනවා ගයිස්. හරි. දැන් නම් ඇති වෙයි. හරි ඔය එන්නේ. අපිට දැන් අන්ලොක් වුණා. අපිට දැන් ඒ ටික හදාගන්න තියෙනවා. මේක දානවා. දැන් බලන්න මෙතන ඒවා නම් දැන් හැදිලා තියෙන්නේ. මෙතනින් අපිට දැන් ඕනේ මේකට පවර් එක දෙන්න. පවර් එක දෙන්න අපිට ඕනේ කෝක් වීල්. අයියෝ කෝක් වීල් හදන්න මට ඕනේ ඇන්ඩසයිට්. කියන්නේ මෙතනින් අපිට අයන් ගන්න පුළුවන් වෙන්නේ මේ මොකද්ද? දැන් මෙතන තියෙනවානේ. මේ කොබල් ස්ටෝන් මෙතනින් යනකොට මේකට ගිහිල්ලා ඒකෙන් මේක ග්‍රැවල් වෙලා ඒ ග්‍රැවල් ටිකයි මෙතනට යන්නේ. ඊට පස්සේ ග්‍රැවල් ටික හොදලානේ මේවා වෙන්නේ. එතකොට ඒ ග්‍රැවල් පොඩයින් අපි ඒක එෆිෂන්සි වැඩි ගන්න කියලා අතනින් වැඩි කියලා හරියන්නේ නැහැ නේ. අතනින් එන ගාල් ප්‍රමාණය වැඩි කරොත් එහෙම එතනින් එන්නේ තෙච්චමයි. කමන්නේ. හරි අපි ඒක පස්සේ බලගමුකෝ. මෙතනට අපි එතකොට දැන් කරන්න ඕනේ. දැන් මෙතනට නෑ. දැන් ඒක දාලා හරියන්නේ නෑනේ. අපි ඒකට ෂාෆ්ට් එකක් ඒ පාරකෝ අප්පට මම ගෙනල්ලා නැහැ කියන්නේ 26ක් තියෙනවා ඇතියන්ට. ඇතියන්ට අපි පැල කරලා හිටියා. දැන් ඉතින් මේ පැල ටික හැදිලා තිබ්බොත් හොඳයි. නැත්තම් මට ඉතුරු ටික හදන්න වෙන්නේ නැහැ. බලමු මේක මෙතනින් දාලා මේ හරියට වගේ දැම්මොත් එහෙම මේකට පුළුවන් දන්නේ නැහැ මෙහෙම. මෙතන යයිද මේකට? ඒකින් දාලා තමයි බලන්නේ. මෙන්න මොකක්ද දාන්නේ? අපි දාමු මෙතනට. බක්. යන්නේ නැහැ. ගියා. ඒ මොකද දිනුනේ? අදවත්.
හරි අපි ඒක අයින් කරමුකෝ. ඒක අයින් කළා. පොඩ. නැත්නම් මේකත් අයින් ගන්න. අනේ ෂාෆ්ට් එක. මෙතනට කරන්න ඕනේ අපි ඉස්සෙල් මෙතනට ඔන්නම ෂාෆ්ට් එකක් දාමුකෝ. හරි ෂාෆ්ට් එක දාලා හරි ෂාෆ්ට් එක කනෙක්ට් කරා. මෙතනටනේ එන්නේ. අපි ඒක මේක ඉස්සුව මොකද? මේක මෙහෙම ඉස්සුව. මේක ඉස්සුවොත් අපිට ඒකට අර මේ මොකද්ද? අපිට මේක දාන්න වෙනානේ. කෝ ඒක? ඒක නෑ කියන්කෝ මේක. අපි එකක් හදාගමුකෝ. අපිට ඒකත් ඕන වෙනවා. අපි ඒක තියාගමු. තිබ්බ විදිහටම හදමු. නැත්තම් ඒක බෑ. ඒක හදන්න ටිකක් අමාරු වෙනවා. දැන් මෙතනින් මෙතනට එනවා. මෙතනට චෙස්ට් එකක් දාලා මේක අයින් කරමුකෝ. මෙතනට අපි චෙස්ට් එකක් දාමු. චෙස්ට් එකක් දාන්නකො. මෙතනට චෙස්ට් එකක් දාලා මෙන්න මේක දාමු. හරි ඒක එතනට දාලා ඒක අපි දාන්න ඕනේ wheat flour. නේද මෙතනින් එන්න ඕනේ. හෝ පුළුවන් නේ. හරි මොකද නිකන් උගුරේ මාළු කට්ටක් හිට කරගෙන වගේ කෑ ගහන්නේ. මට මේ පාලමට පොඩ්ඩක් මන්ද ඒ පාලම ටික හදන්න ඕන. හරියන්නේ අපේ මෙව්ව එක වැඩ කරනවද? වැඩද කියලා හොයාගන්න විදියක් නැහැ නේ මේක. මට මේක ඔන් ගන්න වෙනවනේ. මේක ඔන් ගන්න අපිට කෝක් වීල් හදා ගන්න ඕන. ආවිලයක් කොහොම මෙතනට දාන්න ඕන. මෙතනට එකක් එන්න ඕන. කොහොම එකක් ඇවිල්ලා මෙතනට ගමුනේ. මේ මෙතන එකක් තියෙන්නේ. බෑනේ. එහෙනම් ඒක මෙහෙට දික් කරන්න වෙනවා. මොකද එතන එහෙම එකක් දාලා තින්න. එතන මෙතනක් තියෙන මේ වගේ එකක්. පොඩ්ඩයින් අපි මේ දෙකම එකම ගානට ගත්තොත් කියන්නේ මේ ගානට මොහොම මේ කෙලින් මෙතනට මේකත් ගත්තොත් අවුලක් නෑ නේ. මේ ගත්තොත් අවුලක් නෑ මේ. වැඩේ තියෙන්නේ මේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ. මෙතන දාන්න පුළුවන් වේද ගැස් නේ. දැන් මෙහෙම ගැහුවොත් මෙතනට ගමන් පුළුවන් නේ. මෙතන ඉඳන් මෙන්න මෙතනට දාන්න පුළුවන් වේද අපිට මේ කන්නේ බෙල්ට් එක. බෑනේ. මේක ඕනේ මෙතනට පවර් එක යන්න. මේකෙන් තමයි මෙහෙට පවර් එක යන්නේ. හරි. එතකොට මට මේක දාන්න පොඩ්ඩයි. මෙතනින් අපි උඩට දුන්නේ. හරි. මෙතනට අපි දැන් තව කොක් වීල් එකක් දැම්මොත් ලොකු එකක් දාන්න ඉඩ තියෙනවා. හරි. හරි. ඒක වැඩ. 700 ගාණක් එනවා මෙතන. මේ මොකක්ද මේ හරි. යන්න. හරි guys. හරි ඒක වැඩ. මෙතනින් යන්නේ නැහැ මොකද? එතකොට යනවා. එහෙනම් මෙතනින් අපි හදන්න ඕනේ මේක. මේක නවතින්නේ. නැවතිය. හෝ පුතා. එහෙනම් අපි හදන්න ඕනේ තව. මේක අපි අයින් කරමු. චෙස්ට් එක අරින්න නෙමෙයි චෙස්ට් එක අයින් කර. චෙස්ට් එක අයින් කරලා මෙතනට දාන්න ඕනේ වෙන. ෆයින්. ඉන්නවා අපි චෙස්ට් එක ගන්න ඕනේ. හරි චෙස්ට් එක ගත්තනේ. අපි චෙස්ට් එක දාන්න ඕනේ. හතන මෙතනට. චෙස්ට් එක මෙතනට දාලා මේක දාන්න ඕනේ මෙහෙට. හරි. ගත්තනේ. අපිට ඔක්කොම ගත්තද දැන්? අපි මෙතන දාන්න ඕනේ මේක විතරයි. අයියෝ. දැක්කද ඒක 40ක් ඇවිල්ලා මේ මොනවාද? මේක හරි මේක හීට් කරන්න ඕනේ දැන්. මේක දැන්ට
ෆෑන් එක දානවා ඊට ඉස්සරයි. දාලා මෙතනට දාන්න ඕනේ අපි අර ෆයර් නෑ. ඇවිලෙනවා අම්මට සිටි. ඒක නම් ටිකක් එච්චර හොඳ නෑ ගයිස්. ඒක නම් අපි ඒක මෙහෙ පොඩක් ආවරණය කරමු. නැත්තම් මං ඕකට අනිවාර්යයෙන්ම වැටෙනවා. මම තමයි ඔගේ පළවෙනි ගොදුර වෙන්නේ. ඒ වැටෙනවා කියන්නේ. හරි. මෙතනිනුත් වහීසු මෙතනින් දාගන්න. මොකද්ද මේ? ඕ බ්‍රදර්. මේකෙන් හදාගමු අපි. මේකෙන් දෙකක් හම්බ වෙනවා කමන්නේ. දෙකම හදාගමු මේ ස්ටික් ටික මෙහෙට දාමු. හරි. දැන් ඒක දාමු මෙතනට. අපිට ඒකෙන් මේ වැඩි එකක් ඕනේ නැහැ නම. දැන් දාන්න පුළුවන්. බලන්න දැන් බ්‍රෙඩ් වෙන්න ඕනේ අනිවාර්යෙන් මේක බ්‍රෙඩ් වෙනවා. බ්‍රෙඩ් වෙනවද නැත්තම් මේ ෆ්ලවර් වෙයිද? නෑ බ්‍රෙඩ්. හරි. ඒක වැඩ. අපිට ආයෙ චෙස්ට් එකක් හදන්න ඕනේ. අපිට ආයෙ හරි නයිස්. හරි ගයිස් බ්‍රෙඩ් හැදෙනවා. දැන් අපි මෙන්න මේක ඕන් කරමු. තියනනේ. අපි දැන් මෙන්න මෙතනට අපි තාමු දැන් මේක කොහොමද දාන්නේ මෙතනට? බ්ලා. හරි. හරි. මෙතනින් හැදෙන ඒවා තමයි. අපරි මේ මොකද කියන්නේ? මොකද්ද වෙන්නේ? මෙතනින් මම ෆිල්ටර් එකක් දාලා නැද්ද? මෙතනින් ඉන්න වීඩ් විතරනේ. කවුද මෙතන මේ අරුද මේ? හරි දැන් මෙතනින් මල මේ මොනවද මේ යන්නේ? ෆයිනලි බං. ඇයි එහෙම වෙන්නේ? ඉස්සෙල්ලා වැඩ කරානේ අසගේට. මෙතනින් එනවා කියලා මෙතනට යන්නේ. ඒකින්ද අපි ඒක තියා නෑ මේ ගල් තියෙනවා යකෝ මං ගල් එක නෑ. අපි පොඩ ආවරණය කරලා තියමු නැත්තම් ඌව පැටිලා වැටුනොත් හරි එහෙනම් එහෙම තමයි වෙන්නේ. මේ මෙතන එක මේවා වෙන්නේ නෑ නේ. ඇයි? මට ගයිස් මේක තාම ලොකු කරන්න විදිහක් නෑ. ඇයි මේ මෙතන එක වැඩ කරන්නේ නැද්ද? ඒක අහුවෙන්නේ නෑනේ. මේ අයින් වල තියෙන ඒවා අහුවෙන්නේ නැද්ද? දැන් මම ඉස්සෙල්ලා දැක මේක තියෙනවා. බඩෙන් මේක වහලා ඉන්නේ. උතන ඕක පල්ලේ වැටෙනවා ගයිස් හැමතිස්සෙම. ආද නෑනේ දැන් හරි වෙන බ්‍රා 54යි ඕ බා 56 වුණා දැක්කනේ දෙයක් ආවා. හයි ගයිස් එහෙනම් අපි හදලා ඉවරයි අපේ ඔටෝමැටික් නෙමෙයි ඔව් ඒ ඔටෝමැටික් තමයි ඔටෝමැටික් බ්‍රෙඩ් ෆාම් එක අපේ බ්‍රෙඩ් ෆාම් එක හදලා ඉවරයි. දැන් මෙතනින් අපි බ්‍රෙඩ් ගන්න පුළුවන්. අන්න අතන චෙස්ට් එකේ බ්‍රෙඩ් ගන්න පුළුවන් අපිට. ගයිස් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. හැමෝටම සුබ දවසක්.